හයි කොහොමද ඔයාලට? good morning හැමෝටම. දැන් වෙලාව පාන්දර 5යි. මං ඉතින් උදෙන්ම නැගිට්ටා අද මගේ බබාගේ ලන්ච් බොක්ස් එක ලෑස්ති කරගන්න. එයාට අද ගෙනියන්න ඕනේ කියලා කිව්වා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඉතින් මම මේ උදේම ලෑස්ති වෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් ලෑස්ති කරන්න. මං අලගෙඩිය සුද්ධ කරනකොට මෙන්න මෙහෙම පොත්ත වටේ ටික කපලම අයින් කරනවා. මොකද මේවට දාන එක බෙහෙත් කෙමිකල්ස් තියෙනවා නම් පොඩ්ඩක් හරි වටේ පොත්ත කපලා අයින් කරාම ඒ ටික අයින් වෙයි කියලා මං හිතනවා. ඒ කාලෙගෙඩියක් අරගෙන මේ විදිහට පොත්ත අයින් කරලා ඊට පස්සේ ටිකක් ලොකු පොත්ත ටිකක් කෑලි ටිකක් කපා ගන්නවා. ඔයාලගේ බබාලට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගන්න ආස ඇති නේද? ඉතින් කඩේ තියෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් ප්‍රොසෙස් ෆුඩ් වලටනේ යන්නේ. එතකොට ඒවා බබාලට දෙන්න හොඳම නැහැ. ඉතින් ඒ වෙනුවට අපිට පොඩ්ඩක් මහන්සි වුණත් ටිකක් උදේ නැගිටලා මේ විදිහට බබාට හදලා දෙන්න පුළුවන් නම් මේක කිසිම අගුණයක් නැහැ. මම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදනකොට එක විදිහට හදනවා. බට් මට දැනලා තියෙන විදිහට මේ විදිහට හැදුනහම ටිකක් වැඩිපුර අපිට ක්‍රිස්පි ගතියට මේක තියාගන්න පුළුවන්. කපාගත්ත අලපෙති ටික නටන උණු වතුරට දානවා. මේ උණු වතුරට ලුණු ටිකකුයි පොල් තෙල් චුට්ටකුයි දාලා තියෙනවා. නටන උණු වතුරට දාලා විනාඩි 5ක් විතර මේක හොඳට තැම්බෙන්න දෙනවා. හොඳට නෙවෙයි බාගෙට වගේ තම්බලා තමයි ගන්නෙ. මෙහෙම කරනකොට මේකේ තියෙන මේ පිෂ්ඨයේ ගතිය වතුරට ගිහිල්ලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල තියෙන පිෂ්ඨයේ ගතිය අඩු වෙනවා. එතකොට මේකේ ක්‍රිස්පි ගතිය ටිකක් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. විනාඩි 5කට පස්සේ අලපෙති ටික අරගෙන අපි කූල් වතුරයකට දාගන්න ඕනේ. මං ගාව අද උදේ නම් කූල් වතුර තිබෙන්නේ නැහැ. මං ඉතින් නෝමල් වෝටර් එකකට තමයි මේ ටික දාගන්නේ. ඊට පස්සේ අල ටික හොදලා අරගෙන මේකට පොල් තෙල් චුට්ටකුයි ලුණු චුට්ටකුයි ඊට පස්සේ පාන් පිටි චුට්ටකුයි කලවම් කර ගන්නවා. මෙතන කෝම් පිටි ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මං ගාව කෝම් පිටි තිබ්බේ නැති නිසා මම පාන් පිටි තමයි පාවිච්චි කරන්නේ. පාන් පිටි ටික අල පෙතිවල හොඳට දැවටෙනකන් කලවම් කරලා මට තව වෙලා තියෙන හින්දා මම මේ ටික ඩීප් ෆ්‍රීසරේ දාලා ටිකක් වෙලා තියෙනවා. බබා ස්කූල් යන ලෑස්ති කරවගෙන ඇවිල්ලා මමත් ලෑස්ති වෙලාම මේ ටික ෆ්‍රයි කරලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ පැටියාගේ ලන්ච් බොක්ස් එක. මං අර ටික හදන අතරතුරම කෝපි ටිකක් තම්බ ගත්තා. ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකකුත් තියාගත්තා.